JJK ෆෑන්ස්ලා අවුරුදු ගානක් තිස්සේ ආපු ප්‍රශ්නයක් තමයි මේ යූජිට කතාවේ මේන් ප්‍රොටැගනිස්ට් ඩොමේන් එක්ස්පැන්ෂන් එකක් තියෙනවද කියලා. So finally chapter 264 දී හැමදේම වෙනස් වෙනවා. අද මම කතා කරන්න යන්නේ යූජිගේ ඩොමේන් එක ගැන විතරක් නෙමෙයි. කොහොමද UG ඩොමේන් එක අන්ලොක් කරන්නේ, කොහොමද UGගේ ඩොමේන් එක වැඩ කරන්නේ, සහ UGගේ ටෙක්නික්ස් ගැන. So UG ඩොමේන් එක ගැන පුලි දැනගන්න මම මේ වීඩියෝ එක කොටස් කිහිපයකට බ්‍රේක් ඩවුන් කරනවා. ඒ වගේම ඔයාලට ස්ටෝරි එක ස්පොයිල් කරගන්න ඕන නැත්නම් මේ වීඩියෝ එක බලන්න එපා කියලා මම රෙකමන්ඩ් කරනවා. චැප්ටර් 264 ඉවර වෙනවත් එක්කම UG සඩන්ලියාගේ ඩොමේන් එක රිලීස් කරනවා සුගුණත් එක්ක මේ යන ෆයිට් එක කරගෙන යන්න. සුගුණත් එක්ක යන මේ ෆයිට් එක UG සහ අනිත් සෝසරස්ලා ඔක්කොම කරගෙන යන්නේ පොඩ්ඩක් අමාරුවෙන්. ඒත් එක්කම සුගුණයාගේ කර්ස් එනර්ජි එක රිගේන් කරගන්නවා සහ රිවර්ස් කර්ස් ටෙක්නික් එක යූස් කරලා හීල් කරගන්නවා. හැම සෝසර් කෙනෙක්ම සුගුණත් එක්ක ෆයිට් කරන්න ස්ට්‍රගල් කරද්දී UGට වෙන choice එකක් තිබ්බේ නැහැ එයාගේ ඩොමේන් එක ඇරෙන්න. UG ඩොමේන් එක ඇක්ටිව් කරන්න කලින් එයාට මතක් වෙනවා ගෝජෝ එක්ක තිබුණ එක කන්වර්සේෂන් එක. එතනදි ගෝජෝ කියනවා ඩොමේන් එකට කැපැසිටි එකක් තියෙනවා ෆර්ස්ට් ටෙක්නික් එක පවර් අප් කරන්න කියලා. ඒ වගේම UG මතක් කරගන්නවා බැරියර්ස් ගැන ඉගෙන ගත්ත දේවල්. එයා බැරියර්ස් ගැන ඉගෙන ගන්නේ කුසබේ එක්ක තිබුණ ට්‍රේනින් එකකින්. I mean he's a good student. So ඒ කියන්නේ අනිත් සෝසර්ලා වගේම UGටත් තියෙන කර්ස් ටෙක්නික් බේස් ඩොමේන් එකක්ද. ඒ වගේම එයාගේ ඩොමේන් එක හෙන්චි සහ හිගුරුමාගේ ඩොමේන් එකට සමාන වැඩ කරනවා වෙන්න පුළුවන්. ඉතින් මොකක්ද UGගේ කර්ස් ටෙක්නික් එක? අපි UGගේ කර්ස් ටෙක්නික් ගත්තොත් එයාට මේන්ලි තියෙනවා blood manipulation and සුකුණාගේ prime technique එක. UG සුකුණාගේ dismantle technique එක modify කරලා එයාගේම dismantle version එකක් හදාගත්තට පස්සේ ඒක binding nerve එකත් එක්ක mix කරලා sure hit එක සාතික කරගන්නවා. So ඒක සුකුණාට effectively වදිනවා. UG ගේ domain එක base වෙන්නේ dismantle එකත් එක්ක. So මේ dismantle එක ඇයි සුකුණාට ගොඩක් effective වෙන්නේ? මොකද UG ගේ dismantle එකට පුළුවන් එයාගේ opponent ගේ physical body එකට විතරක් නෙවෙයි opponent ගේ soul එකට damage කරන්න. අන්න එතනදී තමයි UGට පුළුවන් වෙන්නේ සුකුණාව මෙගුමිගේ බොඩි එකෙන් වෙන් කරගන්න. I mean poor Megumi bro. Anyways chapter 264 දී අපිට දකින්න පුළුවන් පළවෙනි දේ තමයි ඇත්තට මෙතන UGලා දෙන්නෙක් ඉන්නවා. I mean සුකුණා surprisingly Megumi ගෑන්ගේ හිටපු එක අපහො UG ගෑන්ගේ. ඒ වගේම real UG පුලි heal වෙලා. ඇත්තටම කොහොමද UG මෙච්චර ඉක්මනට heal වුනේ? මෙන්න මේකයි මම හිතන්නේ. UGට soul එක්ක interact වෙන්න පුළුවන් නිසා අපි මෙතනදී දකින්නේ ඇත්තටම physical interaction එකක් නෙමෙයි. ඒ වෙනුවට අපි මේ දකින්නේ UGගේ සහ සුකුණාගේ soul UGගේ domain එක ඇතුළේ වෙන්න පුළුවන්. UG ඒ වගේම ඒක UGගේ imagination එක වෙන්නත් පුළුවන්. ඒ වගේම සුකුණා මෙතනදී UGගේ body එකේ ඉන්නේ කොහොමද? ඒකට උත්තරේ තමයි UG imagine කරගෙන ඉන්නේ සුකුණා ඉස්සර වගේ UGගේ body එකේ ඉන්න විදිහට. ඒ වගේම chapter 265 දී UG කෙලින්ම සුකුණාගෙන් අහනවා ආපහු එයාගේ body එකට එන්න කියලා. and ඇයි මෙතනදී UG fully heal වෙලා ඉන්නේ? සමහර විට UG එයාගේ domain එක release කරද්දී එයාව ඒ විදිහට imagine කරගන්න නැති. ඔය එයා domain එක cast කරද්දී reverse curse technique use කරන්නේ නැති. but domain එක cast කරන්න ගොඩක් curse energy එක වැය වෙනවා. UG domain එකත් එක්ක reverse curse technique එක use කරන්න ඒ වෙලාවේ හැටියට එයාට energy එකක් තිබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. UGට show එකක්වත් තිබෙන්නේ නැහැ මොකක්ද එයාගේ domain එක කියලාවත්. so මේක unrefined domain එකක්. ඒක control කරන්න වගේම maintain කරන්න අමාරු වෙනවා. නමුත් මේක unrefined domain එකක් වුණාට UG domain එක ඇතුලේ එයාගේ abilities වලින් සුගුණා defeat කරන්න තරම් boost up එකක් හම්බ වෙනවා. ඒ වගේම එයාගේ domain එකේ පොඩි පොඩි details වගේක් තියෙනවා. like එයා shrine technique එක use කරද්දී මේ වගේ කතුරක symbol එකක් වගේම dash line තියෙනවා. මේ symbol අපිට උදාහරණයක් ගන්න පුළුවන් එයාගේ ability to cast or reshape the soul. since domain expansion base වෙන්නේ curse technique එකක් සහ sorcerer ගේ personality එක නිසා surprise එකක් නෑ UG ගේ domain එක එයාගේ character එකට merge වෙනවා කියලා. තවත් එක දෙයක් තමයි UG ගේ domain එක අනිත් අයගේ වගේ typical domain එකක් නෙමෙයි. UG ගේ domain එක හිගුරුමාගේ deadly sentencing සහ හකාරිගේ death gamble වගේ. හරි අපි දැන් දැනගත්තා UG ගේ domain එක මොන වගේද කියලා. but කොහොමද UG යාගේ domain එක cast කරන්නේ? මොකද sorcerer කෙනෙක්ට domain එකක් release කරන්න condition එකක් තියෙන්න ඕනේ. like සුකුණා මුලින්ම domain එක release කරලා ඉන්න ඕනේ එයාගේ technique use කරන්න. අන්න ඒ වගේ UGටත් එයාගේ domain එක release කරන්න එක condition එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. සමහර විට UGට fight එකට engage වෙන එක එයාගේ condition එක වෙන්න පුළුවන්. chapter 265 දී අපි දකිනවා UG කොහොමද එයාගේ memories දිහා බලන්නේ කියලා. එතනදී UG mention කරනවා මතකයන් ජීවිතය අඩගස්වා ගැනීමට ඉඩ දෙන වෙනුවට මතකයන් වල කුඩා කොටසකින් ජීවිතයේ සැබෑ වටිනාකමක් ලබා දෙන්න කියලා. සමහර විට UGට පුළුවන් ඇති opponent ගේ soul එක manipulate කරන්න. එහෙම නැත්නම් reshape කරන්න. ඒක එහෙමනම් කොහොමද UG ගේ domain එක ඇත්තටම වැඩ කරන්නේ?
යන්නේ. පළවෙනි අපි බලමු මොකක්ද මේ මද්ර කියන්නේ. එහෙම නැත්නම් මේ hand sign එක ගැන. UG domain එක open කරද්දී එයා double middle finger එක spam කරනවා like bro damn. මෙතනදී UG use කරමු මේ hand sign එකට කියන්නේ ක්ෂිතිගර්භ කියලා. මේක බුද්දිසම් එකේ තියෙන hand sign එකක්. ඒ වගේම මේ ක්ෂිතිගර්භ කියන එක English වලට translate කරාම කියන්නේ earth womb. එහෙම නැත්නම් earth matrix කියලා. මෙතනින් අපිට idea එකක් ගන්න පුළුවන්. මොකද earth womb. මෙතන womb කියන කෑල්ල අපිට ටිකක් familiar වෙනවා. මොකද UG කියන්නේ සුකුණාස් womb. This is kind of symbolic. මොකද සුකුණගේ hand sign එක represent කරන්නේ යම. King of Hell. Even යාගේ domain එකත් අපාය වගේ. UG සහ සුකුණගේ hand sign සමානයි but ඒ වගේ තේරුම සම්පූර්ණයෙන්ම වෙනස්. UG domain එක release කරාම අපි දැක්කා සුකුණක් පුණන් UG train station එකක. මේක නිකම්ම train station එකක් නෙමෙයි. ඒ කිටකමි එක කියන train station එක. මේ කිටකමි train station එක තියන්නේ ඉවාට කියලා city එකක. මේ කතාවේ author අකුටාමි ඇත්තටම ඉපදුනේ මේ city එකේ. So කතාවේ author මෙතන hint එකක් දෙන්න හදනවා මේ අලුත් birth එකක්ද කියලා. මෙතනදී UG කියනවා එයා පොඩි කාලේ ජීවත් වුණේ මෙහෙ කියලා. ඒ වගේම එයාගේ පොඩි කාලේ මතකයන් සුකුණ එක්ක ෂෙයා කරගන්න පටන් ගන්නවා. So හිගුරුමාගේ domain එක court එකක් වගේ වැඩ කරනවා වගේම UG domain එකත් වැඩ කරන්නේ සමහර විට therapy එකක් වගේද. මෙයාලා මේ ඉන්න තැනට ලොකු ඉතිහාසයක් තියෙනවා. මේ Heian period එක. The golden era of Jujutsu. ඊටකම් train station එකේ කිටකාමි කියන එක translate කරාම ඒකෙන් කියවෙන්නේ going north කියලා. මේක දැක්කම මගේ ඔළුවට ආව එක දෙයක් තමයි chapter 236 දී Sorcerer's Afterlife එකේදී නනාමි කියපු දෙයක් ගැන. මේ ගෝජෝ සෙන්සේ මරුණට පස්සේ ගෝජෝ මේ afterlife එකේදී එයාගේ හොඳම යාළුවෝ ටික හම්බ වෙනවා. මෙතනදී නානාමි මේගෙන් ඉගෙනගත්ත දෙයක් ගැන ෂෙයා කරගන්න. If you want to start new, head north. If you want to return to your old self, head south. Interesting. මොකද මේ chapter එකේ title එක වෙන්නේ heading south කියන එක. That's good for Gojo. But Sukuna's case, UG සමහර විට Sukuna north වලට යන්න guide කරන වෙන්න පුළුවන්. UG ට ඕන උනේ මිනිස්සු නිකම්ම travel tours නෙමෙයි කියලා සුකුණට පෙන්වන්න. මෙතනදී සුකුණ UG ගෙන් අහනවා you pitying me කියලා. ඒත් එක්කම බුද්ධගේ statue එකක් පෙන්වනවා. සහ මේක නිකම් statue එකක් නෙමෙයි. මේ location එක ඇත්තටම real place එකක්. මේ Otokama Hill Kitakami Tenshochi Park. මෙතන තමයි මේ statue එක පෙන්වන්නේ. So UG සුකුණ ජපාන් වල current fight එක තියෙන තැන ඉඳන් 300 miles north වලට එක්කන් ගියයි. after all UG ට ඇත්තටම ඕන වුණේ සුකුණව හොඳමකට ගන්නද. So අනිත් අයගේ domain වගේ destruction domination UG ගේ domain එකේ නැති වුණාට UG ගේ domain එක වැඩ කරන්නේ opponent ගේ soul එකත් එක්ක. හැබැයි එක තැනකදී UG සුකුණට deal එකක් ගේනවා. ඒ deal එක තමයි ආපහු යාගේ body එකට එන්න කියලා. ඒ deal එක සුකුණ refuse කරොත් UG කියනවා මම එයාව මරනවා කියලා. So yeah, that's it about UG's domain. මට අනුව ඒක තමයි UG ගේ domain එක කියලා මං හිතනවා. ඔයාලා මොකද්ද UG ගේ domain එක ගැන හිතන්නේ කියලා පිටින් comment එකක් දාගෙන යන්න and subscribe කරලා help එකක්